ඊයේ දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔමානය අතර පැවති තරගයේ නිමාවටපත් වුණේ ලෝක වාර්තා ගොන්නක්ම අලුත් කරමින්. එමෙන්ම පල්ලිකැලේ පිටියේ එක දිගට ලද පරාජය රැල්ලේ නිමාව දැකීමටද ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක වාර්තා කිහිපයක් අලුත් කළා. ඒ පන්දු 19කින් අර්ධ ශතකයක් රැස් කරමින් ඒ සටහන් වූහි ශ්‍රී ලාංකිකයෙකු විසින් 2020 ලෝක කුසලාන තරගයකදී රැස් කළ වේගවත්ම අර්ධ ශතකය ලෙසයි. මින් පෙර එම වාර්තාවට හිමිකම් ලැබුවේ මහේල ජයවර්ධන. ඔහු පන්දු 21කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කර තිබුණා. එමෙන්ම දසුන්ගේ මේ ඉනිම ශ්‍රී ලංකා පිතිකරුවෙක් T20 පිටියේදී රැස් කළ වේගවත්ම ඉනිමද වෙනවා. කෙසේ වෙතත් තවත් ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ පවන් රත්නායක පන්දු 24කින් අර්ධ ශතකය සම්පූර්ණ කරමින් ලෝක කුසලාන පිටියේ ශ්‍රී ලංකා පිතිකරුවෙක් රැස් කළ දෙවන වේගවත්ම අර්ධ ශතකය ඒ බවට පත් කර සිටියද ඔහුට දෙවන ස්ථානයේ රැඳී සිටීමට හැකි වුණේ දසුන් ශානක පිටියට පැමිණෙන කල් පමණයි. මෙම වාර්තාවේ දැන් ඔහු තුන්වන ස්ථානයේ රැඳී සිටිනවා. වාර්තාවේ හතරවන ස්ථානයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් බිහි වූ දක්ෂ T20 ක්‍රීඩකයෙක් වන තිලකරත්න දිල්ෂාන් රැඳී සිටිනවා. එමෙන්ම ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු අර 20 අවසානයේදී ලකුණු 225ක් ලබා ගැනීමත් සමග ඒ මෙවර ලෝක කුසලානයේ දැනට කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමක් T20 ලෝක කුසලාන පිටියකදී රැස් කළ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව වනවා. එමෙන්ම 2020 ලෝක කුසලාන තරග ඉතිහාසයේ අර්ධ ශතකයක් රැස් කළ වයස්ගතම පිතිකරුවා ලෙස නව ලෝක වාර්තාවක් පිටුවීමට ඕමාන ක්‍රීඩක මොහොමඩ් නදීම් ඊයේ සමත් වුණා. ශ්‍රී ලංකාවට එරෙහිව මහනුවර පල්ලිකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති තීරණාත්මක තරගයේදී ඔහු මෙම සුවිශේෂී දක්ෂතාව ප්‍රදර්ශනය කළා. මෙම වාර්තාව පිහිටුවන විට මොහොමඩ් නදීම්ගේ වයස අවුරුදු 43යි දින 161ක් ලෙස සටහන් වුණා. ඔහු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් පන්දු 56කදී ලකුණු 53ක් රැස් කිරීමට සමත් වුණා. මොහොමඩ් නදීම් විසින් මෙහිදී බිඳ දමනු ලැබුවේ වත්මාන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ප්‍රහාරාත්මක පිතිකරු සනත් ජයසූරිය සතුව තිබූ වසර 15ක් පැරණි වාර්තාවක්. 2009 වසරේදී බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව සනත් ජයසූරිය ලකුණු 81ක් රැස් කරන විට ඔහුගේ වයස අවුරුදු 39යි දින 345ක් ලෙස සටහන්ව තිබුණා. ඒ අනුව දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාව සතුව තිබූ මෙම ලෝක වාර්තාව ඊයේ දිනේදී ඕමානයේ සතු වුණා. තවත් විශේෂ කරුණක් වන්නේ කුසල් මෙන්ඩිස් 2020 පිටියේ ලකුණු 2500 පසු කළ පළමු ශ්‍රී ලාංකිකයා මෙන්ම දැනට මෙවර තරගාවලියේ තුන්වැඩියට වැඩිම ලකුණුලාභියාද වීමයි. එමෙන්ම ඊයේ තරගයේදී කමිදු මෙන්ඩිස් එල්ල කළ දැවැන්ත 6 පහර මෙවර තරගාවලියේ තුන්වැඩියට දිගම 6 පහර වූයේ ඒ මීටර් 100ක දුරකට විහිදුණු පහරක් වීමත් සමගයි. මේ දැවැන්ත ජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන මීළඟ තරගයේ එළඹෙන 16 වෙනිදා ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි. ප්‍රේක්ෂකයන් ඉමහත් උනන්දුවෙන් මෙම තරගයේ නැරඹීමට සැදී පැහැදී සිටින ආකාරය දක්නට ලැබෙද්දී පල්ලේකැලේ පිටියේ ප්‍රවේශ පත්‍ර සියල්ල මෙවන විට වේගයෙන් අවසන් වන බවයි වාර්තා වන්නේ. දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් ලෝකයේ උණුසුම් තොරතුරු ඉක්මනින් නිවැරදිව දැන ගැනීමට ස්පෝර්ට්ස් කවුන්ටර් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.